Hi guys. ඔන්න අද ප්ලේ කරන්න යන්නේ Hunt to Say Black game එක. ඉතින් අද full gameplay වීඩියෝ එකක් මට කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. මෙන්න මේ විදිහට තමයි game එක ආරම්භ වුනේ. ඒකෙ මුකුත් නෑ. සාමාන්‍ය මට ගිලි පෙට්ටිය හම්බෙන්නේ සාමාන්‍ය යාළුවෝ මෙතනම තිබිලා තමයි. මේ game එකේ යාළුවනේ හරි ගොන්. ඔයගොල්ලන්ට මං කියන දේ ඇහෙන්න ලේසි වෙන්න මම මේකේ වොලියුම් එක තව ටිකක් අඩු කරගන්නවා යාළුවනේ. හරි යාළුවනේ අපි යමු ඉස්සරහට. අනේ හොල්මන් ටික කෑ ගැහුවා යාළු ටික කෑ ගැහුවට පස්සේ යාළුවනේ එනවා කවුද? ඔයගොල්ලෝගේ අම්මා. ඇවිල්ලා ඇති සමහර විට. මේක යාළුවනේ කෑවොත් මේක කන්නේ මම දැන් ඒක අමතක කරලා යාළුවනේ කෑවුනේ. මේක කෑවා කියන්නේ යාළුවනේ ආයේ මෙන්න මෙහෙම මුලින්ම ඇවිල්ලා. මුලින්ම මේ ගේම් කෑමක් කෑවා කියන්නේ ආයි ගේම් එකේ මුලට එනවා යාළුවනේ. ජීවිතේට එක් කරන්න එපා මට ඒක අමතක කරලා තමයි යාළුවනේ උනේ. දැන් අම්මා එනවා ඊට පස්සේ යාළුවනේ. මගේ අම්මනේ මේ කවුද? හොල්මන්ගේ අම්මා. නේද? ආරෙන් මං කිව්වා. අනේ අර තමයි අපි අද කෑම එක හදලා දෙන්න තියෙන්නේ. ඉතින් මං කිව්වා වගේ මගේ සිංහාසනයේ වාඩිලා ඉන්නකොට යාළුවනේ කවුද? මෙයාගේ මිස් කෝල් එකක් ආවා. සෝරි මැසේජ් එකක් ආවා. මෙයා තමයි කිව්වේ මට මෙහෙමයි මේ පොඩි ගේසයක් තියෙනවා මට මේ දොරදුකක් තියෙනවා මේක මට කන්න ඕන කියලා. ඉතින් මේ Say Black game එක ඒ වෙනුවෙන් මම ආවේ අද මෙයාට කෑම එක හදලා දෙන්න යාළුවනේ. හරි නේ හොල්මන් යාළුවනේ මේක ඇතුළට හොල්මන්ට එන්න බෑ. මේක අනිත් ඔක්කොම යනවා මේකටයි මේ ලොකුයි තුනට යනවා. හැබැයි මෙන්න මේක තමයි යාළුවනේ පොඩි මේක. හරිද? හැබැයි බූගත අතරින් මෙන්න මේ හෙන්න ලොකුවට තියෙන යාළුවනේ මම පෙන්නනවා ඒකට ගියාට පස්සේ එතකන් අපි හොල්මන් එකකින් එනකන් අපි මේක ඇතුළේ තියෙන ටික අපි ඇතුළේ තියෙනවා ඒක ලොක් යාළුවනේ මම පේනවා ඇති හොල්මන් දැන් මේක ඇතුළේ ගන්න නැහැ කියලා විශ්වාස කරනවා. මෙන්න මේක ඕනේ යාළුවනේ අපිට හදිසි අවස්ථාවකදී හොල්මනව දමනය කරන්න. දමනය නෙමෙයි නිදි මේ ගන්න මේ දෙක ගත්තා යාළුවනේ මේ දෙක ගිහලා ටක් ගාලා දුවලා ගිහලා අර අපි සේෆ්ටි ඒරියා එකට දාගෙන අපි කොයි වෙලාවත් යාළුවනේ බඩුවක් කරගෙන ඉල්ලලා ඉස්සරහට පිට වෙන්න එපා. ඒ ඉස්සරහින් සමහරට හොල්මන් ඉන්නේ ඉතින්. දිකම දාගත්තා. යකාගේ සද්දෙට අර සත්‍රික් කෑගට පස්සේ යාළුවනේ මොකද මේ විදිහට බලන්නේ නෙක හොල්මන් දිහා ගොන් යාළුවනේ සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට හොල්මන්කට යාළුවනේ ඇස් පේනවා පිටිපස්සෙත් ඇස් පේනවා මෙයාගෙන පේන්නේ නැහැ ඉතින් ගේම හදපු එකන වෙන ගොන් ගියද යාළුවනේ මේ හදලා තියෙන්නේ හැම බඩුවම හැමදාම මට හම්බෙන්නේ මේ තැන් වලම තිබිලා උඩ තියෙන්නේ මාර දුකක් යාළුවනේ හොල්මන් විදිහින් ඉතින් මං දන්නේ ඇයි කියලා මම හරියන්නේ විතර කෙහෙලිය අපිට තියෙන කෙහෙලිය කමු කී එකක් ගමු පොඩ්ඩක් පැටුණා යාළුවනේ මේක දෙන්න සාමාන්‍යයෙන් මට මුකුත් කියලා හම්බෙන්නේ නැහැ යාළුවනේ වෙන්දට නම් අදත් හම්බුනේ මේ පැත්තේ යනවා නම් ඒවා විකිට කිස්සලා දුන්නේ මෙයාම ඉතින් අර දක්කන්නේ දන්නවනේ ඉතින් මගේ පොඩි ගොන් වල තියෙනවනේ යාළුවනේ පිස්සු යකෙක්නේ අයියෝ මේක අරගෙන මේ අස්සෙන් ගියේ මොකටද කෙලින් මතනින් ගියා අර ලාච්චු වෙරි අතන තිබෙන යාළුවෝ මතක දැන් යාළුවනේ ලාච්චුව මේ ලාච්චුව තමයි ඒක තමයි බිත්තර ගෙඩියක් හම්බුණා අපිට අපි මේ පැත්තේ හෝ තා පොඩ්ඩකින් යාළුවනේ මේක ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක්ද ෆුල් ගේම් ප්ලේ වීඩියෝ එකක් යාළුවනේ අපිට දාගන්න බැරි වෙනවා තා පොඩ්ඩකින් මට මේක යාළුවනේ ගහන්නමයි කියලා එක්කෙනෙක් කියලා තිබ්බා. ඉතින් මම ඒක යාළුවනේ ගහන්නේ. ඒක මේ මිටියන වැඩක් තියෙන අර ඇතුලේ ඉන්න සත්තු කීප දෙනෙක්ට. ඉතින් දැන් වැඩක් නැහැ යාළුවනේ අපි යමු. ඉතින් ටික කරගන්න උඩට. උඩ දාමු තියලා යාළුවනේ මට මතක. මේක අපි බැලුවානේ ඔක්කොම චෙක් කරගෙන. මාලාට යාළුවනේ මේ එකම තැන තිබිලා බඩු ගොඩ කම්බින වෙලාවල් තියෙනවා. හරිද?
දැන් පොඩ්ඩක් නේද පොඩ්ඩක් තියෙන්න තිබේ Sebelah kamu di mana? මොකද දන්නේ යාළුවනේ මේක චුට්ටියක් බලන්න මේක තුල ගිහිල්ලා ඉවරලා අපි මේ කෑමෙන් යන්නේ මේ තැන් තිබිලම තමයි යාළුවනේ මට හම්බෙන්නේ ඉතින් මේ ගේම් එක යාළුවනේ එහෙනම් ගොන් ඉතින් උඩක් තියන යාළුවනේ අපිට මේ දොරවල් එහෙම කීපයක් අරගන්න තියෙනවා පොරවත් යාළුවනේ මට ඒක අපි යම් පල්ලෙහා ගට්ටුවට මිටිය මේකෙම පල්ලෙහා ගට්ටුවට ඕන මේවත් දන්නේ ඕ දැකලා අපි රිංග ගත්තා ඉංග යාළුවනේ මේ කොච්චර මේ මොනවා කියනවද නේ කුකුලාන්නේ ඊයලුද මට ඉතින් පිස්සු හැදෙන යාළුවනේ මේවා කියන එක මෙන්න මෙතන අපිට කතුරුකුත් ඕනේ අපි කතුරක් ගන්න ඕනේ අපි දැන් මේක උඩ චෙක් කරානේ යාළුවනේ ඔක්කොම ටික චෙක් කරාද ඉවරට උඩට ගිහින් බලමු යාළුවනේ ඔය දැන් නෑ යාළුවනේ අපි මේ පැත්තට ගිහින් බලමු මේ පැත්තේ මේ ලොක් කරපු දොරක් එම් තිබ්බත් දැන් නෑ යාළුවනේ අපි ඒකත් නෑ ඒ වරින්න බෑ යාළුවනේ වරින්නත් බෑ මේක දැන් මෙතන එනකොට යාළුවනේ මම හිතන්නේ පේනවනේ අර තීන්න අර ලී පටි දෙයක් වගේ මේ දොරද කොහෙද නේ දොරද නෑ නේ දොරක් තමයි මට සෙයි මේ ඉන්නේ හොල්මන දෙක්ක ඒකනේ මේ යාළුවනේ දොර උල් ඉතින් තේරෙන්නේ නැති තමයි යාළුවා හරි මේ යාළුවා ගැන මේ හොල්මන ගැන ඔයගොල්ලන්ට දැනෙන අදහස් කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න හොල්මන ඉන්නවද මෙන්න මේ යාළුවනේ මට ඉතින් මෙතන තිබෙනවා හොල්මන යනවා ටිකට පේන්නේ යාළුවනේ දැක්ක මේක දාගමු මිටි ඕනේ තවත් අපි කරගන්න පල්ලෙහා දැකලාලු යාළුවනේ අයියෝ මේ හොල්මගෙන් තියෙන පුදුම වදයක් යාළුවනේ ඔයගොන්ට පේන ඇති. Sebelah kamu di mana? අපි හිත ගන්න අර කැස්සට ඩිංග ගමු. ගෙදරට අපි තියෙනවා. එන්න වෙලා යයිද දන්නේ නේ මටත් මෙන්න මේ සයින සද්ද නම් මම දන්නේ නැහැ කොහොමද ඉන්නේ යාළුවනේ ඔයගොල්ලෝ තමයි දැන් ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් දන්නවා නම් පොඩ්ඩක් Tadi orang kesini kok gak ada ya? dia දැක්කා යාළුවා එයා දැකලා යාළුවා හරි දැන් මේ වගේ වැඩක් කරන්න යාළුවා බෙදි බීරෙන්න ඕනේ වැඩක් කරන්න යාළුවා ආයියා කොහොමද මේ සල්ලි මේක ඇතුලේ කොහොමද තියෙන කියලා බලාගෙන චෙක් කරගමු ටික හොල්මන ඇවිල්ලා යනවා එයා මෙතන යාළුවා මටත් එපා වෙලා තියෙන යාළුවනේ කොරෝනා දෙන්නේ
lock මෙලෝඩියන්නේ දෙන්න අපුඩ බල යන්න ඕනේ යාළුවනේ බයයි ඇත්තටම මේ හුල්මන යාළුවනේ යනවා යා එකපාර ඉල්ල ගහන්න හරිද ලොක් කරපු දොරක් තිබ්බද ඔය මට මේක තිබ්බනේ Tidak ada seblak. පිටිපස්සෙන් ඇවිල්ලා යාළුවනේ නිලාගෙන මේ මොකද මේ ජම්මිට් කියන්නේ කියලා පුළුවන් නම් දන්නවනම් මට පොඩ්ඩක් කියන්න. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ. මොකද මම දන්නේ නැහැ මේ ජම්මිට් කියන්නේ මොකද්ද කියලා. අර දොරාරින්න කොහේ හරි අතුරක් තිබ්බම මට නෙල මේ දොර. යමු අර දෙන්නේ තුන් දෙනෙක් විතර තලන්න ඉන්න යාළුවනේ අර පොඩි අය ඒක ඉතින් මගේ වැරද්දක් නෙමෙයි යාළුවනේ ගේම් එකේ තියෙන විදිය මට ඒක කරන්න දෙයක් නැහැ මට තලන්න තිබ්බේ ගියා මේ පැත්ත මම කියන හොල්ල නැටි ගියා පින් ප්‍රාර්ථනා කරනවා කියන්නේ මට කියන කොහොමද මේ පැත්තේ දැන් ඉතින් උතන් දෙනවා යාළුවනේ කඩාගෙන. ඒ වගේම අපේ පස්සෙනුත් තියෙනවා යාළුවනේ. මේ යාළුවනේ සාමාන්‍යයෙන් මෙහෙම ඉන්නේ කියන්නේ අර මේ මම අර ඒව මේ වරිනවා දැකලා ඒ වගේ සීන් වල තමයි යාළුවනේ මෙයා එන්නේ. Tadi orang kesini, kok gak ada ya? දැකලා යාළුවනේ. ගාගම් මේක දුවමු. ඔය දුකනවල හරි ගොන් ඉතින් යාළුවනේ. Tidak ada seblak. අතුරහම පදයක් නෙමෙයි අපි කොහොමද යාළුවනේ උඩට යන්නේ? හරිද? උඩට යන්නත් කලින් අපිට මේ පල්ලෙහා ටික වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන ගියා නේ හරිනේ යාළුවනේ. මොකද කරන්නේ? සෙබ්ලැක් තමයි. මේ මෙයා කතා කරන මොන භාෂාවද කියන එකත් පොඩ්ඩක් යටින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් දන්න අය, දන්නේ නැති අය ගිහලා කමෙන්ට් කරන්න. එච්චරයි. අර පොපොපොපො ගායන්නේ යාළුවනේ යා ළඟ ඉන්නවනම් පොපොපොපො ගාන ඕ මෙයා අනිත් අය නේ යාළුවනේ යාළුවනේ මේ පැති විතර දෙන්නේ පැත්තම තියාගෙන බලන්න අපි. ඉතින් හොල්මන් එනකොට උඩට යවන්නත් පුළුවන් නේ යාළුවනේ. උඩට යනවද නැද්ද? උඩට ගියොත් එහෙම කන්න වෙයිද? මොකද කරන්නේ? Perasaan tadi orang kesini, kok gak ada ya? Apa යාළුවනේ? ඒ ඉඳලා තින් උඩ යාළුවනේ. Tidak ada seblak. උඩට ටීල් ගොඩ දින්නේ යාළුවනේ. Seblak, kamu di mana? අන්නේ මම යාළුවනේ තලා ගන්න දැක්කනේ. තලනවා දැකලා නැහැ නේ යාළුවනේ. දැකලා නැත්තම් එච්චර.
Perasaan tadi orang kesini, kok gak ada ya? මේක නෙමෙයි. මොකටද යාළුවනේ මේවා තියෙන්නේ කියලා. අපි මෙන්න මේ හරි තිබ්බනේ යාළුවෝ මොකද්ද මන්ද ඒක. මේක දැන් ගන්න බෑ. අනිත් නොනිත් කියලා. මොකද කරන්නේ මේක යාළුවනේ මට හිතාගන්න බැරි යාළුවනේ මේකේ කොච්චර සද්ද අඩු කරලත් සද්ද අඩු වෙන්නේ නැහැ. සමහර ප්‍රමාණයට අඩු වෙන විතරයි ගොඩක්ම අඩු වෙන්නේ නැහැ යාළුවනේ මට ඒක හිතාගන්න බැරි හරි. කොහෙද දන්නේ යාළුවනේ? හරි අපි දැන් මෙතන දාගෙන දෙන්නේ නැහැ නේ. Sebelah kamu di mana? ඕනේ අපි මිටිය තියලා අපි යන් අරක ඉඟුරු වලින් එකක් කපා ගන්න. ඉඟුරු වලින් මෙන්න මේක කපා ගන්න ඕනේ අපි. මේක කපන්න බෑද? සුදුරුණු ගෙඩිය ගත්තා. ඊට ටික ගමු අනිත් එක ගමු අපේ ඉල්ල දැන් දෙවනියට. සුන්දුවක් කියලා යාළුවනේ අපි වැඩි කරන් ගන්න ඕනේ. කතුරට කලින් අපි තියනවානේ කතුරට. පල්ලෙහාට ගිහිල්ලා අපිට අර කෑලි දෙක තුන අරගෙන පුළුවන් යාළුවනේ. ඒකනේ අපි ඉඟුරු ගෑල්ලත් අරගෙන මේ යාළුවා. ඒකත් අරගමු. ඒක අරගත්තා අපි යන් උඩට දැන් උඩනේ තිබ්බේ අර ඉඟුරු කෑල්ලක් තිබ්බේ ඉඟුරු කෑල්ල. මතක විදියට නෑ යාළුවනේ උඩ තිබ්බේ. මොන රෝගෙ තිබ්බද දන්නේ නැහැ කිව්ව මතකත් නැහැ යාළුවනේ. මේක නෙමෙයි. ඒකෙත් නැහැ. යටද මන්ද යාළුවනේ මතක නැහැ නිකන්. අපිට මේ කතර තිබිලා හම්බුනේ කොහෙද යාළුවනේ? අන්න ඒකේ තමයි යාළුවනේ ගුඩ් නැගිලි තමයි යාළුවනේ තියෙන්නේ. මට ඉතින් මෙලෝ දැන් මතක නැහැ යාළුවනේ. අයියෝ කස්සිරින් ගන්න ඉපා. කමන්නේ. අපි දෙකන් ලුණු ගෙඩිය දාලා අර එහා පැත්තේ ගොඩ නැගිල්ල චෙක් කරලා බලමු මේක ඇතුළේ තිබ්බද කියලා. මොකද්ද මෙව් එක හරිද? යම් බලන්න කතුරෙන් අපිට පල්ලෙහාට යන්න පුළුවන් නෙමෙයි. අපි කතුර ඉවර වැඩි කරගෙන ඉමු. පල්ලෙහා තියෙනවද දන්නේ නැහැ නේ යාළුවා. අරක ගන්නත් ඕනේ අපි එතකම අරක පැලේකම තිබ්බේ ඒක කේස් නෑ අර මේක තිබ්බේ මට මතක විදිහට මං හිතන්නේ උඩ මොකක් හරි අර අනිත් ගොඩ නැගිල්ල මම දැන් ලොකු ගොඩ නැගිල්ල තිබ්බේ යාළුවනේ ඒක තමයි යාළුවනේ ඔක තිබ්බේ අපි යන්නේ මෙතන යාළුවනේ අපි මේ පැත්තේ යන්න ඕන මම දැන් මාව යාළුවනේ මෙන්න මේක ඇතුළේ නිකන් මේක නිකන් වංක ගෙඩියක් වගේ යාළුවනේ ඔය පේන්නේ ඒක කියලා නිකන් බ්ලොක් කරලා ඉතන අපි නිකන් මේ වයි කරන්න හදන්නේ යාළුවනේ ඒගොල්ලෝ අපි ඕඩර් සැලිනවද නැහැ සැලින්නේ නැහැ Sebelah kamu di mana? පේන්නේ නැහැ යාළුවනේ අපි යන් සේෆ්ටි ඒරියා එකට මෙන්න මේ අලි දාලෙමු අලි අපි කරි දාලා ඔය දන්නේ යාළුවනේ සොයඩකේ මේක යම් බලන්න මෙන්න තියෙන යාළුවනේ මෙන්න මේක අපි කපා ගන්න ආරි අපිට මේක පල්ලෙහාට දෙන්න දාලා හැන්දක් තිබ්බේ ඒක අරන් ආවනේ යාළුවනේ. දැන් කෙලින් මෙන්න අරකට අපි ගිහිල්ලා පල්ලෙහාට කෑල්ල අරන් එමු. මම හිතන්නේ එච්චරයි අපිට ඕනේ. මම හිතන්නේ.
දැකලලු මට ඉතින් වැඩක් නැහැ දන්නවනේ යාළුවනේ ඉතින් මම හිතන්නේ යාළුවනේ අපිට එච්චරයි ගන්න තියෙන්නේ දැන් යමු දින්න වගේ තමයි ඉතින් ආයි කොහෙද දැන් යාළුවනේ හොල්මන වල තියෙන දෙයක් මානේ ගණන් නැහැ හරි දැන් අපි හදාගමු මුලින්ම යාළුවනේ තෙල් ඔව් වදයක් යාළුවනේ මේ වතුර මට හැමතිස්සෙම එනවා ඉතින් ඕගොල්ලන්ට තියෙන දේ මට කියන්න හරි මුලින්ම දාගමු ඊට පස්සේ පොල් තෙල් දාගමු ඉතින් කරගත්තා දැන් පොල් තෙල් දාගන්නකො දාන්න ඒක හරි ඊළඟට මිශ්‍රණය දාගන්න අල පොඩි අල රතු ලුණු තමයි මම ඉතින් යාළුවනේ ඒගොල්ලෝ මේකට කියන්න මම යාළුවනේ මට පල්ලෙන් ඉන්න මිත්‍රයන් වදයක් හරි දැන් සුදු අපි ඉක්මනට ඉවර කරනවා විනාඩි 20ක් ගිහිල්ලා නේද ඕගොල්ලෝ බලන්න මේක පයරන යාළුවනේ ඊට පස්සේ උඹු කැලලක් දාගමු අර මොකද්ද මන්ද තේල් ගෙඩි දෙක මට ඉතින් යාළුවනේ මේකට කියන්නේ නමක් නැහැ කිය ඕගොල්ලෝ නමක් දන්නවනම් නමක් කමෙන්ට් කරගෙන යන්න ආගෙන බලන්න මම හිතන්නේ යාළුවනේ ඒකට කියන්නේ ඉඟුරු කෑල්ල තමයි දැන් මේක ඕ තලාගෙන යාළුවනේ ඒක තැරෙද්දින් අර බලන්න ඉවරනවා තමයි යාළුවනේ ඉතින් ඒක තියෙන්නේ අයියෝ ඉක්මනට මේ යාළුවෝ මම දැන් අරගෙන තමයි හරි දැන් මේ කරගමු මේකට හරි ඒ වතුර කෝප්පි කොහොමද අනදාම් වදයක් වෙන මට වදයක් වෙන වතුර කෝප්පි කෝ ඉවර දෙන්න මට මේ දෙපැත්තේ යාළුවනේ තමයි පැටලෙනවා හරි මුලින්ම දාන්න ඕනේ අර කොටු කැල්ල ඊට පස්සේ ටිකක් නෙමෙයි ඉතින් මේක දාගන්න යාළුවනේ ඒකත් විතර ඉක්මනට හරි ඒකත් හරි දැන් මේක මේ මොනවද දැන් මට සුගර් හැදෙනවා යාළුවනේ කෑවම මේක කන්න එපා ඉතින් කන්න එපා හරි යාළුවනේ ඕෆ් දාගත්තා දැන් වැඩි මොකක් හරි වුණා යාළුවනේ ඒව ගණන් ගන්න එපා මේ මගේ වැඩ දන්නේ මේ ගේම් එකේ වැඩ හරි යාළුවනේ ඒක තමයි වැඩේ වෙන්නේ දැන් මෙතනට හොල්මන් එන්න ඕනේ යාළුවනේ